ඔයාලට මේ බෑග් එකේ ටෙඩි බෙයාර් අල්ලන බෑග් එකේ ඉස්සරහා පෙනුම අම්මම කලින් කියලා දීලා තියෙන අලිපැංචාගේ බෑග් එකේ ඒකේ ක්‍රමයට තමයි කකුල් දෙක අල්ලලා තියෙන අර පොකට් වගේ කොටසට එක පොකට් එකකුත් නෙවෙයි. එතකොට අනිත් කොටස් ටික හරි සරලව ඇඳලා තියෙන ඔළුව ඇඟ ඊට පස්සේ මේව කන ඔයාලට මේ දේවල් ඇඳලා එවනවා කන මෙතන ඇඳලා නැහැ. මේ හොම්බ කොටස සුදු පාටින්. ඉතින් මේ කොටස් ටිකෙන් තමයි මේක මහන්නේ. ඇඟ කොටස ඔයාලට අලිපැංචායි ක්‍රමයට මහන්න පුළුවන්. ඇඟ මෙන්න මේ විදිහට කන පිටින් මහලා තියෙනවා. ඊට පස්සේ ඒක තැනක මම යට පොඩි හිඩසක් තියලා මේක හොඳ පිට හරවලා ගන්නවා. මෙන්න මේ විදිහට දුඹුරු පාට රෙදියක් ගන්න. මේක බියගම් බෝවා සෙන්ටර් එකේ තියෙනවා ගෝල්ඩ් බ්‍රවුන් කියලා. ඒ රෙදියක හරි ලස්සනයි. ඊට පස්සේ හොම්බේ තියෙනවා ඩාට් 4ක්. මේ ඩාට් 4 දාලා ගන්න. ඩාට් 4 දාලා ගත්තම මේක පොඩි අර කප් එක වගේ පෙනුමක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මූණ ඉස්සරහා පළුවේ මම සිදුරක් කපලා තියෙනනේ. එතනට මේ හොම්බ අල්ල ගන්න. ඉතින් හරි ලේසියෙන් ඉක්මනට හදන්න පුළුවන් සිම්පල් ටොයි එකක් විදිහට තමයි මේ අපි බෑග් වල හදන ටොයි හදන්න ඕනි කියන එක මම මොකද අපිට ලොකු ගණන් වලට බෑග් විකුණන්න බෑ. ඔළුව දෙකට නමලා අර හොම්බි සිදුර උඩ යට හරියට කට් මාක් දෙකක් දාගන්න. ඊට පස්සේ මේ කට් මාක් දෙකට තියලා හොම්බ අල්ලන්න තියෙන හොම්බේ උඩයි යටයි ටැග් කරගෙන රවුමට හොම්බ මේකට අල්ලගන්න. අපි මේ වගේ කලින් යුනිකෝර්න් එක නාගේ හොම්බ ඇල්ලුවානේ. ඒ විදිහටම තමයි මේ වගේ රවුමට දෙපැත්ත ටැග් කරගන්න. අනිත් ටික රවුමට කවාකාරව පුට් වාසියට මහලා ගන්න. ඊට පස්සේ මේ වගේ හොම්බ බලා ගන්න පුළුවන්. මේ හොම්බට තව ඇතුලෙන් පැඩින් පුරවනකොට කරන්න දෙයක් තියෙන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. මුදුනේ තියෙන ඩාට් එක. ඒ ඩාට් එක දාලා ඔළුවේ දෙපැත්ත සාමාන්‍ය සෙන්ටිමීටර් 4.5ක් වගේ දුරින් මූණ පැත්තට නවලා මෙහෙම කම් දෙක අල්ල ගන්න. කන් දෙක අල්ලන පෙනුමත් එක්ක ටෙඩිගේ මූණේ පෙනුම එන්නේ. කන් දෙක එහෙම අල්ලගත්තට පස්සේ මූණේ අනිත් පළුව තියෙනවනේ දෙකටම එකම බ්ලොක් එක ගන්න හරිම ලේසි. එතකොට ඒකෙත් මුදුන ඩාට් එක දාලා ඩාට් එකට ඩාට් එක හරිම දුර ටැග් කරගෙන මේක රවුමට වටේට මහන්න පුට් වාසියට පරිස්සමට මහගන්න. මහලා ඉවරනාට පස්සේ මේ හොම්බට වලට මතක ඇති අපි යුනිකෝර්න් හදනකොට හොම්බට පැඩින් පුරවන ගියා මේක නිකන් අර තැලෙනවා වගේ ඉස්සරහින්. ඒ නිසා මේ හොම්බේ ඇතුල් පැත්තට දාලා පොඩි රෙදි කෑල්ලක් මහන්න ඕන. හොම්බ මෙහෙම අතෙන් හදාගෙන මේ තියෙන හැඩේ තියෙනව නේද? හැඩේ ගන්න රෙදි කෑල්ලක් කපලා ඒක මෙහෙම තියලා මහන්න මම මැෂින් එකේ මෙහුවන මේක අතෙන් තමයි මහන්නේ සාමාන්‍යයෙන්. වටේට කොහමද මේකට චූටි රෙදි කෑල්ලක් තියලා මහගන්න එක තමයි කරන්නේ අර කන පිටට ගිය රෙදි කෑලි ටිකට. එහෙම මහගත්තට පස්සේ ඒක අපිට මෙහෙම කපන්න පුළුවන්. චුට්ටක් කපලා ඒක ඇතුළට පැඩින් පුරවන්න. ඒකෙන් කරන්නේ අර හොම්බේ පිරුණු පෙනුම. ඒ කියන්නේ හොම්බ නිකන් තැලිලා වගේ නැතුව ලස්සනට අර පිම්බුන පෙනුමක් එන්න තමයි මෙහෙම රෙදි කෑල්ලකින් පැඩින් ටික රඳවන්න තමයි මේ රෙදි කෑල්ල නිකන් පිටිපස්සට තියලා මහන්නේ හොම්බේ. මේ විදිහට මේකේ ඇතුළට පැඩින් දාන්න ඕන. එතකොට ඔයාලට ඉස්සරහින් බලන්න පුළුවන් හොම්බ හොඳට තදට එනවා. පැඩින් පොඩ්ඩක් නෙවෙයි. හොම්බ නිකන් ගලක් වගේ තද වෙන විදිහට පැඩින් දාන්න ඕන. ඔළුව පිටිපස්සේ කැපුමක් දාලා මේක හොඳ පිට හරවලා බලන්න. තව මේකට පැඩින් පුරවන්න පුළුවන්. මම මේකට තව පැඩින් දැම්ම මීටත් වැඩිය. එතකොට මේ හොම්බ අර යුනිකෝර්න් එකේ මතක ඇති. ඒක නිකන් තැලෙන්නේ නැතුව හොඳට ඝන කමට තියෙනවා. ඊට පස්සේ ඔළුවට සම්පූර්ණ පැඩින් දාන ඔළුවේ හැඩේ මතුවෙන විදිහට ඔළුවේ හැඩේ අපි තමයි පැඩින් වලින් හදන්න ඕන. අපි පුටු වාසියට ලස්සනට රවුමට මැහුවා නම් හැඩේ කැත වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇඟටත් පැඩින් දාන ඇඟේ යට මහලා ගන්න. මෙන්න මේ විදිහට මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මේ වෙලාවේ මට මතක් වුණේ මම ඔයාලට අත් දෙක ඇඳලා නැහැ. ඊට පස්සේ මම මෙතන අත් දෙක අඳිනවා. ඔයගොල්ලන්ට බ්ලොක් එකේ එවනකොට මේ අත් දෙක මම ඇඳලා එවනවා. එතකොට අත් දෙක දැන් මට අල්ලන්න වෙන්නේ පිටින්. ඔයා කලින් අලිපැංච බෑග් එක මහන්න නැති ඒකේ ක්‍රමයට අත් දෙක අල්ලන්න නැත්තම් මේ මං වගේ පිටින් ඇල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැහනේ. ඒ කියන්නේ මේ සතාගේ ඇඟේ පිටිපස්ස අපිට පේන්නේ. අපි මේක බෑග් එකේ ඉස්සරහා පළුවට තියලා මහනවා. ඒ නිසා අත් දෙක ඇල්ලුවා කියලා පේන්නේ නැහැ. ඊට පස්සේ මේකට S2 තෝරගන්න චූටි S2ක් ගන්න. මේ S2 අර උස තැනක් තියෙන පිටිපස්සේ කූරක් වගේ. එතනට ටේප් එක හේතු කරලා මෙන්නම සෙන්ටිමීටර් 1.5ක් තියෙන ඇහැක්. හරිද? නහය නම් මීට වැඩි චූටි නහයක්. හරි ලොකු නහයක්. ඒක අවුලක් නැහැ. මූණට ගැලපෙන නහය අරගෙන කතුනෙන් සිදුරු කරන්න ඕන. මෙන්න මේ විදිහට නහය අල්ලන තැන ඇස් අල්ලන තැන සිදුරු කරලා ඊට පස්සේ ඇහැ පිටිපස්සට නහය පිටිපස්සට B6 ගම් ටිකක් දාලා මේක ඇලවෙනකන් අල්ලගෙන ඉන්න ඕනේ. ඒ විදිහට තමයි මූණ හදන්න ටෙඩි බෙයාගේ පෙනුම ගන්නෙ. හොඳට දැන් S2 තනි කළු S2ක් ගන්න. ඒක නැත්තම් මම මේ අරන් තියෙන නිල් පාට S2ක්. ප්‍රමාණය මූණට ගැලපෙන්න ඕන. ඔයාලා මේක හදනකොට ඔයාලට S ගැලපෙන S නැත්තම් අල්ලන්න යන්න එපා. එයාගේ මූණේ සයිස් එකට ගැලපෙන S2 නහය අල්ලන්න. නහය මීට වැඩි ලොකු වුණත් කවන්නේ මම මේ වෙලාවේ මේකටම ප්ලෑන් කරලා ගෙනාවු S නෙවෙයි මගේ ළඟ තිබුණේ ඒව ගත්තේ ගලපලා මූණට ගැලපෙන්න නහය S2 ගන්න. ඊට පස්සේ P6000 ගම් මේකේ පිටිපස්සට දාලා අර සිදුරක් හදලා තියෙනවනේ කතරේ. ඒ සිදුරට තියලා අලවන්න මේ බලන්න මේ S2 අර හොම්බ තියෙන සුදු පාට ඒ හොම්බේ ගෑවෙන්න තමයි තියෙන්නේ. දැන් සමහර අය S අල්ලනවා හොම්බේ ඉඳලා ගොඩක් උඩින් S2. ඒකට ඇහැට යටින් මූණ පේනවා මූණට යටින් තමයි හොම්බ තියෙන්නේ. එහෙම බෑ. ලස්සන නෑ, කියුට් නෑ. ගෑවෙන්න ගන්න ඕන. ඊළඟට අත් දෙක මම මෙහෙම කපලා මහලා හොඳ පිට හරවගෙන ඒකට පැඩින් චුට්ටක් පුරවලා අරගන්න. ඒක මට දැන් පිටින් තියලා තමයි මහන්න වෙන්නේ. මම මේ විදිහට අත් දෙක පිටින් තියලා ඉස්සරහට පේන්නේ නැති වෙන්න ඇඟේ පිටිපස්සට මූට්ටුව යන විදිහට මෙහෙම අත් දෙක මහ ගන්නවා.
ඊට පස්සේ ඔළුවේ පිටිපස්සට ඇඟ තියලා මහගන්න එකත් මම මේ විදිහට කරනවා. මම මෙහෙම කරන එක අපිට අතේ මහන ඉදිකටුවේ කරගන්න පුළුවන්. ඒක ඉතින් අර වෙලා යන නිසා මම මේ විදිහට මැෂින් එකේ මහගන්නවා. මූණට හානියක් නොවෙන්න ඕනේ මේ දාන එක මෙහුමක්වත්. මූණ ඇදිලා ගිහිලා කැත වෙන්න බෑ. අපි වැඩිපුර කොහෙන් හරි රෙදි කැලි චුට්ටක් ඇදලා අරන් තමයි මේක අල්ලගන්නේ. එතකොට මේකේ අර කකුල් දෙක අල්ලන කොටස වලට අමාරු වෙනම් අලිපැංචගේ පාඩම ආපහු බලන්න. කලින් වලට මම අලිපැංච මහන දෙනවා මුල් කොටසේ. ෆ්‍රී බ්ලොක් වල තියෙනවා. ඒකෙම කකුල් දෙක තමයි මෙතනට අරන් තියෙන්නේ. අපිට ලේසි සාමාන්‍යයෙන් පිටරට ආයගෙන මේ ටොයි එක යන්නේ ඉස්සරහා තියෙන පොකට් එකේ සිදුරු දෙකක් යනවා. සිදුරු දෙකෙන් එළියට කකුල් දෙක අරගෙන නිකන් ටොයි එකක් රඳවන එක කරන්නේ. බබාලට ඕනලා ටොයි එක ගලවලා ගන්න පුළුවන්. හැබැයි අපේ රටේ එහෙම බබාලට දෙන්න විතර බෑග් එකේ වටිනාකමක් නැති වෙනවා. අම්මලා සාමාන්‍යයෙන් කැමති නෑ. ඒකයි මේ ක්‍රමයට හදලා දෙන්නේ. නැත්නම් මේක අර ඉන්ටර්නෙට් එකේ තියෙන ක්‍රමයට හදලා නෙවෙයි. කකුල් දෙක වෙනම අල්ලලා ඇඟ වෙනම අල්ලලා ඇපීරියන්ස් එක ගන්න එක තමයි කරන්නේ ටොයි බෑග් එකේ. ඊට පස්සේ මේ විදිහට ඇඟ ඇතුල් කරලා මම අත් දෙක හරිය මහනවා. අත් දෙක හරිය මේ ඇඟට තියලාගෙන පොකට් පළුවට තියලා මහනවා. ඊට පස්සේ S2 මේකේ සවුනින් ඇදලා මැහුවම ටිකක් ලස්සන ඉන්ටර්නෙට් එකෙත් බලන්න S2 ඇදලා මහලා තියෙනවා. ඉතින් මේ S2 කට පිටිපස්සට අදින්න පුළුවන්. පල්ලෙහාට ඇද්දොත් මූණ චප්ප වෙන නිසා පිටිපස්සට අදින්න. ඉදි කටුවට නූලක් දාලා දැන් ඔළුවේ පිටිපස්සට මැහුමක් ආව කියලා අපිට පේන්නේ නැහනේ. ඒ නිසා පිටිපස්සට S2 ඇදලා මහන්න මෙන්න මේ විදිහට පිටිපස්සෙන් ඉදි කටුව අරගෙන එහේ පල්ලෙහාන් ඉදි කටුව නූල දාලා පොඩි ප්‍රමාණයක් දාලා පිටිපස්සට ඇදලා අරගෙන මැහුවම S2 ඇතුළට ඇඹිලා වගේ ලස්සනට එනවා. ඊට පස්සේ දැන් ඔයාලට බලන්න මේ ඔළුවේ ඉස්සුණු හැඩයක් තමයි සාමාන්‍යයෙන් මම වෙනේ වගේ මෙන්න මේ හරිය මහනව නේද මේකේ මම බෙල්ල හරිය මැහුවේ නැහැ කොහොම හරි දැන් මෙතනදී අපි කරන්න ඕන මූණ අර උඩට ඉස්සුණු හැඩේ පල්ලෙහාට එන කොහෙන් හරි මැහුමක් දාන්න මම මූණේ දෙපැත්තේ ඔළුව පිටිපස්සේ යට රෙදි කෑල්ල අල්ලලා බෑග් එකේ පළුවට මහනවා ඉතින් මේ මහනකොටත් මූණට හානියක් වෙන්න බෑ ඒ රෙදි කෑල්ල ඒ කියන්නේ ඔළුව පිටිපස්සේ පළුවේ රෙදි කොටස පොඩ්ඩක් ඇදලා අරන් පොඩි මැහුමක් දාන්න ඕන ඉස්සරහ මූණට හානියක් නොවෙන්න බෙල්ල අර උඩට ඉස්සිලා තියෙන එක පහත් වෙන විදිහට තමයි අතෙන් හදලා මම මේ මැහුම් දෙක දාන්නේ. ඔයාලත් මේක බෑග් එකට රඳවන්න කම් දෙකකින් හරි කමන්නේ මැහුමක් දාන්න ඕන. ඒ දාන මැහුම පෙනුමට හානියක් වෙන්න බෑ. කොහෙන් මැහුමක් දැම්මත් කමක් නැහැ. ඉතින් මේ විදිහට මම මූණේ හැඩේ නැති වෙන්නේ නැති විදිහට පිටිපස්සෙන් පොඩි මැහුම් දෙකක් දැම්මා ඔළුව පල්ලෙහාට එන්න. මේ වගේ ඔයාලට ටෙඩි බෙයාගේ වෙනුමට බෑග් එක හදන්න පුළුවන්. මේකත් ඔයාලට සාමාන්‍යයෙන් ලොකු මිලක් කියන්නේ නැතුව අපි සාමාන්‍ය බෑග් එකට වඩා ටොයි බෑග් එකේ ටුට්ටක් මිලින් වැඩි. එතකොට ඒක සාමාන්‍ය ගානකට ඒත් දෙන්න පුළුවන්. දැන් අපි ඇත්තම ටෙඩි බෙයා කෙනෙක් මේකට ඇලුවම ටෙඩි බෙයාගේ ගානයි බෑග් එකේ ගානයි දෙකක් වෙනවා. හැබැයි අපි සිම්පල් ටොයි එකක් හැදුවම අපිට ලොකු වියදමක් යන්නේ ලොකු කාලයක් යන්නේ. ඉක්මනට මහන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ටෙඩි බෙයාගේ පෙනුමට බෑග් එක මහන්න මේකට රෙදි තෝරගන්න එක තමයි අනිවාර්යෙන් හරියට කරන්න ඕන. ඒක දැන් ඔයාගේම ඩිසයින් එක ප්‍රොමෝට් කරලා විකුණනවා නම් කමන්න. හැබැයි ඉන්ටර්නෙට් එකේ පෙනුම කෙනෙක් පෙන්නලා බෑග් එකක් ඉල්ලනවා අපිට ඒ පෙනුමෙන් රෙදි හොයාගන්න වෙනවා.